අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යථා මතා. අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු ඒත් අපේ ජීවිතවලට ඊටාම සමීප මාතෘකාවක් ගැන. අප්පමාද වග්ගය. ඔබ කවදාවත් හිතලා තියෙනවද මරණය කියන දේ ගැන? අහන්නත් බයයි නේද? ඒ වුණත් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපිට කියලා දෙන්නේ හරිම අපූර්ව දෙයක්. උන්වහන්සේ දේශනා කරනවා ප්‍රමාද නොවි ඉන්න කෙනාට කවදාවත් මරණයක් නැහැ කියලා. දැන් ඔබට හිතෙනවා ඇති මොකක්ද මේ මරණයක් නැහැ කියන්නේ? අපි හැමෝම මැරෙනවනේ කියලා. ඒත් මෙතන තියෙන රහස තමයි ඔබ ජීවිතේ හැම දෙයකටම හරිම උනන්දුවෙන් හරිම අවදියෙන් ඉන්නවා නම් ඔබ කරන වැඩේ හරියටම කරනවා නම් අන්න එතන තමයි සැබෑ ජීවිතය තියෙන්නේ. ඒ විදිහට අවදියෙන් ඉන්න කෙනා කවදාවත් මිය යන්නේ නැහැ. ඒත් හිතෙන් නැති වෙලා අතපසු කර කර ඉන්න කෙනා අන්න එයා ඇත්තටම මිය ගිහින් ඉවරයි. හරියට මලමිනියක් වගේ. ඉතින් ඔබ අද දවසේ කරන්න තියෙන වැඩේ ඔබ ඔබේ පවුලේ අයට දෙන්න තියෙන ආදරේ, ඔබ කරන්න තියෙන පින්කම මේ හැමදේම අදම කරගන්න. හෙට කරමුකෝ කියන එක තමයි අපේ ලොකුම සතුරා. අන්නේ සතුරාගෙන් බේරිලා අද දවස අදම ජීවත් වෙන්න. ඒක තමයි අප්පමාදව ඉන්නවා කියන්නේ. ඔබ මේ ගැන මොකද හිතන්නේ?